අදත් අපි එකතු වෙනවා මමස් මෙන්ටෝ YouTube channel එක ඔබට අවශ්‍ය දැනුම පියවරින් පියවර ලබා දෙන්න. ඉතින් මතකයි අපි කතා කරා අපි මව්කිරි ගැන තමයි විශේෂ අවධානයක් මුලදී යොමු කරන්න කියලා. පුංචි දරු සිඟිත්ත ලැබුණට පස්සේ මේ අයිතිවාසිකම ඉල්ලන්න ඒකට රණ්ඩු කරන්න මේ අහිංසකයට බැහැ. ශක්තිය තියෙන අම්මගේ අතේ. ඉතින් අම්මා කෙනෙකුත් හරීම ආසයි දස මාසයක් කුසේ තියාගෙන පෝෂණය කළ එළියට ගත්ත චූටියට නිවැරදිව කිරි දෙන්න. ඔබට ඒ ශක්තිය දෙන්න තමයි මම සූදානම් වෙන්නේ. අපි මව්කිරි ගැන තවදුරටත් වටිනාකම කතා කරමු. නමුත් මම මූලික වශයෙන් කියන්නම් චූටි පැටියා මේ ලෝකෙට ආවට පස්සේ එයාට පෝෂණය ලැබුණේ අම්මගෙන්. වැදෑම හරහා, පෙකණි වැල හරහා අවශ්‍ය පෝෂණය නොඅඩුව ලැබුණා. එළියට ආවට පස්සේ ක්ෂීරපායි කුලයේ ඉන්න සත්වෙක්නේ අපි. ඉතින් අපේ ප්‍රධාන අයිතිය තමයි මේ මව්කිරි ටික. අර මං කලින් කිව්වා වගේ මේ මව්කිරින් පරදින්නේ මිනිස් සතාම තමයි. ඒකට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒකට මම ප්‍රවිෂ්ඨ වෙන්නට කලින් ඔබට කියන්නම් ඇයි අපි මව්කිරි දෙන්න කියන්නේ කියලා. චූටියා බඩ ඇතුලින් දෙද්දි අම්මගේ හાર્ට් බීට් එක අහගෙන ඉන්නේ. ඒ කියන්නේ හදවත් රිද්මය. එළියට ආවට පස්සේ චූටියට හරි කාන්සියක් පාළුවක් දැනෙනවා. මේ මව්කිරි උරා බොනකොට චූටියට එන්නේ ඒ හදවත් රිද්මේ මිහිර නැවත විඳින්න වාසනාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. චූටි පැටියට මගේ අම්මා මගේ ළඟ කියන අපූර්ව මානසික තෘප්තියක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අර ඉපදුණු විගස චූටියට මව්කිරි දෙන එක හරීම වැදගත්. බබා පරිසරයට ගොඩාක් සංවේදී අර මහන්සි ආපු මහන්සියට නිදිමත ගතිය එන්නේ පහුවෙලා. ඒ නිසා මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ඉතින් ඒකට මව්කිරි ගැන කියනවා නම් මුලදී කොලස්ට්‍රම් කියන කිරි තමයි එන්නේ. බලන්න සෝබා දහම මොන තරම් මේ මිනිස් සත්‍යය ගැන හිතලා තියෙනවද කියලා. චූටි පැටියට විවිධ රෝගකාරක ජීවීන් එන්න පුළුවන් පරිසරයේ. කුස ආරක්ෂිත තැනක ඉඳලා ආවේ නමුත් දැන් අනාරක්ෂිතයි. ඒ නිසා රෝග මර්ධන ශක්තිය අඩු නැතුවම කොලස්ට්‍රම් කිරිවල තියෙනවා. දරුවට ගොඩාක් බොන්න බෑ කිරි. හරි චූටි. චෙරි ගෙඩියක සයිස් කියලා කියන පුංචි ඉපදෙනකොට බඩ. ඒ කියන්නේ පුංචි වෙරළු ගෙඩියක නැත්තම් ඒ වගේ ඉතා කුඩා බඩක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණය පුරවන්න පුළුවන් විදියට කුඩා ප්‍රමාණයක් තමයි අම්මට එරෙන්නේ. ඒක නිසා තමයි මේ අපේ අම්මලා ගොඩාක් බය වෙනවා මට කිරි තියනවද කිරි වලින් බර වෙලා වගේ පේන්නේ නැහැ කියලා. මොකද එයාලා දැකලා තියෙන්නේ කිරි දෙන හොඳට කිරි උරලා බොන චූටි පැටවුනේ. මේ වගේ පැටවෙකුට ඒ වගේ කිරි බොන්න බෑ. ඒ නිසා එයාට අවශ්‍ය ප්‍රමාණයට ඉතා කුඩා ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඉතා කුඩා ප්‍රමාණයක් බොනවා නම් වේගෙන් වැඩෙන දරුවෙකුට ඕන කරන ශක්තිය දෙන්න එපයි. ඒ නිසා සාමාන්‍ය කිරි වලට වඩා විශාල ශක්ති ප්‍රභවයක්, විශාල පෝෂණ ප්‍රභවයක්, රෝග මර්ධන ශක්තිය, ඒ වගේම විටමින් A යම්කිසි ආසාදන තත්ත්ව වළක්වන්න, ලේ වහනය වළක්වන්න උන කරන තත්ත්ව මේ සියල්ලන්ගෙන්ම මේ කොලස්ට්‍රම් කිරි සම්පූර්ණයි. චූටි පැටියට මව්කිරි දෙනකොට අපි පරදින්නේ අපි කියන්නේ මේ මනුස්ස බබා. ඒකට හේතුව තමයි අපේ ඉතිහාසයත් එක්ක සැබැදි කතන්දරයක් තියෙනවා. මං හිතන්නේ කතන්දර අහන්නත් ආස ඇති නැතත් ඔබේ මානසික ශක්තිය වැඩි දියුණු කරන්න තමයි මම මේ කතන්දරේ කියන්නේ. ලෝක යුද්ධ ඔබ අහලා තියෙනවා. ඉතින් ඒ නිසා දෙවන ලෝක යුද්ධයේදී විශාල වශයෙන් මව්වරු මිය ගියා. මේ මව්වරු මිය යනකොට මව්වරුන්ගේ මව්වත් ගුණය තමයි තමුන්ගේ දරුවා හංගලා නැත්නම් තමුන්ගේ දරුවා වසන් කරාගෙන වෙඩි උණ්ඩයට හෝ නැත්නම් එන දෙයකට ඉදිරියට මුණ දෙන එක. ඉතින් මව්වරු මිය ගිය යුද්ධයේ අවසානයේදී චූටි පැටවු ඉතුරු වෙලා. මේ පැටවුන්ට කිරි දෙන්න ඉස්සර කාලේ නම් ඔය ආදේශක කිරි මොකුත් තිබුණේ නැහැනේ. එතකොට ඒ කාලේ අම්මා කෙනෙක් මිය ගියා නම් ඒ සඳහා හිටියේ කිරිමව්. හොඳම උදාහරණයක් තමයි අපේ බෝසත් සිරිත. මහාමායා දේවිය කලුරිය කළාම මේ පුංචි බෝසත් පැටියව බාරගත්තේ ප්‍රජාපති ගෞතමී දේවිය. නන්ද කුමාරයාට එරුණු කිරි වලින් තමයි සිදුහත් කුමරුටත් පෝෂණය ලබා දුන්නේ.
නමුත් දැන් කිරිමව්වරු නැහැ. කිරිමව්වරුත් නැහැ. ගැහණු සංහතිය ගොඩක් මැරිලා. නමුත් මේ අඬන දරුවන්ට අවසානයේ ළඟම ඉන්න සතා තමයි එළදෙන. එළදෙනගේ කිරි දුන්නා. මේ කිරි දෙක අතරේ සංයුතිය වෙනස්. ඔබට මා මේ කිරිවල සංයුතීන් ඔක්කොම ඉදිරියේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සංයුතිය වෙනස් නිසා මේ චූටි පැටව් ලෙඩ වෙන්න පටන් ගත්තා. පාචනය හැදුනා, මැද කනේ ආසාදන, නියුමෝනියාව මේ වගේ දේවල් වලින් චූටි පැටව් ලෙඩ වෙනකොට වෛද්‍යවරු සාමාන්‍යයෙන් විශේෂ අය මේක කල්පනා කරලා මේකට ආදේශක යමක් හදන්න ඕනි. මේ කිරිවල පුංචි පැටියට වඩා වෙනස් කරන්න ඕනි කියලා වෙනසක් ඇති කරන්න ගත්තා. අන්නේ වෙනස ප්‍රතිඵලය තමයි පිටිකිරි නැත්නම් මේ ආදේශක කිරි ආවේ. ඒකත් එක්කම කාර්මික විප්ලවයත් එක්ක කාන්තාවන් හරියට වැඩට ගියානේ. එතකොට මේ වගේ දැන් වගේ කම්කරු නීති තිබුණේ නැති නිසා තමාට ලැබුණු දරු පැටිය දාලා යනකොට දෙන්න කිරක් තියෙන්න ඕනේ. ඒගොල්ලොත් අර ආදේශක කිරිවලට යොමු වුණා. ඔවුන් විශාල වශයෙන් ප්‍රචාරණ ගෙනිච්චා මේ කිරි වලින් තමයි ළමයි පුෂ්ටිමත්ව හැදෙන්නේ කියලා. මේක මනසි තැම්පත් වුණු අපේ මිනිස් සතා නැත්තම් මිනිස් මොළය එතෙන් පටන් ක්‍රියා කරන්න ගත්ත දරුවෙක් ලැබුණාම මට කිරි නෑ කියන සිතිවිල්ල. මේක හරිම දුක්ඛිත සිතිවිල්ලක්. මෙහෙම දෙයක් නෑ. අනිත් සත්වයන්ට වගේම අපේ පැටියටත් මව්කිරි දෙන්න පුළුවන්. මව්කිරි උරා බීමේ ශක්තියක් චුටි පැටියට තියෙනවා. ඉතින් එනේ ශක්තියින් අපි දියුණු කරගමු. ඉදිරියේදී තවත් ඔබට මේ මානසික ශක්තිය වැඩි දියුණු කරන්න ඕන කරුණුත් ඒ වගේම ශාරීරික සූදානමක් ඔබ වෙන්නට ඕනේ. දරුවා මේ ප්‍රසූත කරන්නට පෙර ආතුව. ඉතින් ඒ සඳහා මම ඔබට ඉදිරිපත් වෙනවා. ඔබ වෙනුවෙන් සේවය කරනවා. ඉතින් අද දවසේ අපි නැවත සැරයක් මතක් කරන ඔබ මමාස් මෙන්ටෝ YouTube channel එකත් එක්ක එකතු වුණොත් ඔබට බොහෝ කරුණු කාරණා දැනගන්න පුළුවන්. අනිත් දවසේ අපි ශාරීරික සූදානමත් එක්ක මානසික සූදානම ගැන කතා කරමු. ස්තුතියි.